Hello ළමයි! Welcome back to my YouTube channel. අද මම යනවා මගේ යාළුවොත් එක්ක පොඩි ගමනක්. නම් එන්නකො මාත් එක්ක කොහෙද යන්නේ කියලා බලන්න. අද මම ඔයාලව එක්ක යන්නේ සීගිරිය බලන්න. ලස්සන ගම්මානයක් මැදින් තමයි සීගිරියට යන්න තියෙන්නේ. මේ ඉතින් සීගිරියට යන පාර. සීගිරියට යන්න කලින් අපි පොඩි බඩගින්නට පොඩි කෑමක් ගන්න මගෙන් විතර කළා. අපි දැන් කෑමක් අරගෙන ආපහු යන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට දඹුල්ලේ ඉඳලා එනවනම් දඹුල්ලේ ඉඳලා සීගිරියට කිලෝමීටර් 17ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඔයාලා පාරේ බස් එකේ යන අදහස් කරගෙන ඉන්නවනම් ඔයාලට පුළුවන් දඹුල්ලේ ඉඳලා සීගිරියට එන බස් වල එන්න. සාමාන්‍යයෙන් බස් පැය භාගෙන් භාගයට වගේ තියෙනවා. සීගිරිය කියලා කියන්නේ සංචාරක කලාපයක් නෙති. ඔයාලට සීගිරියට ආවොත් මේ විදිහට සංචාරක හෝටල් විශාල ප්‍රමාණයෙන් දැක ගන්න පුළුවන්. එතකොට මේ ඔයාලට ඈතින් පේන්නේ සීගිරි කල. ඔන්න එහෙනම් අපි හැමෝම සීගිරියට ඇතුල් වෙන තැනින් බහැලා පයින් යන්න තමයි හදන්නේ. මෙතන ඉඳන් පොඩි දොරක් තියෙනවා අපිට සීගිරි කලට නගින්න තියෙන තැන වෙනකන් යන්න. ඔයාලට මේ පාරේ ඉස්සරහට යනකොට මේ විදිහට දෙපැත්තේ පුංචි ලස්සන දියාංගලවල දකින්න පුළුවන්. එතකොට මේ තියෙන ටිකට් කවුන්ටර් එක ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ටිකට් ගන්න. දේශීය සංචාරකයන්ගේ ටිකට් එකක මිල වෙන රුපියල් 120ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ටිකට් එකම පාවිච්චි කරලා සීගිරි කෞතුකාගාරය බලන්න යන්න. ඒ හින්දා මට කැප ඔයාලා ඔය ගන්න ටිකට් එක නැති කරන්න නම් එපා. මෙතනින් තමයි සීගිරි කලට නගින්න ඇතුළු වෙන්නේ. ඔයාලා ගත්ත ටිකට් එක මෙතනින් ස්කෑන් කරලා තමයි ඔයාලට මෙතනින් ඇතුල් වෙන්න දෙන්නේ. එහෙනම් එන්නේම මාත් එක්ක සීගිරි කල නගින්න. මේ යන අතරමඟ පාරෙත් ඔයාලට මේ විදිහේ පුංචි හුණු දකින්න පුළුවන්. අපි ගත්තේ යනකොට හරියටම වෙලාව උදේ 10:30 විතර ඇති. ඒ වෙනකොටත් විශාල සංචාරක පිරිසක් ඇවිත් හිටියා සීගිරිය බලන්න. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් තමයි ඇවිත් හිටියේ.
අපි දැන් ටික ටික උඩට නැගගෙන යනවා. අපි ගිහින් බලමු view එක කොහොමද කියලා. මාරම ලස්සනට වටපිටාව පේනවා. හරිම ලස්සනයි. බලාගෙන ඉන්න ආස හිතෙනවා. මෙහෙනම් ඉතින් අපි මේ තියෙන්නේ සිංහපාදය. සමාජයේ එක කතා තියෙනවා. සමහර අය කියනවා මේක ගුරුළු පාදයක් කියලා, සමහර අය කියනවා මේක සිංහපාදයක් කියලා. ඉතින් ඔය වගේ එක මති මතාන්තර සිංහපාදය ගැන සමාජයේ තියෙනවා. මෙතනට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් පිදුරංගල කන්ද. ඔන්න එහෙනම් අවසානයේදී අපි හැමෝම සීගිරි කල මුදුනට බාවා. මොනවද හලවල් දැන් ඔයාලට කියන්න තියෙන්නේ? කඩින් ගියපු ට්‍රිප් එකක් ඇත්තටම දාවා. සතුටු වෙනවා. එහෙනම් අපි ආයෙත් ආපහු පහළට බහින්න තමයි හදන්නේ. මේ තියෙන සීගිරි කැටපත් පවුර. ඔයාලට එන ගමන් මේක බලාගෙන එන්න පුළුවන්.
ඒ අපහු එනකමන් අපිට හම්බුණු කඩේකින් අපි පොඩි මැග්නට් එකක් ගත්තා. අපි දැන් යන්න හදන්නේ සීගිරි කෞතුකාගාරය බලන්න. මේ දෙපැත්තෙම ඔයාලට දකින්න තියෙන්නේ පොඩි පොඩි වැව්. ඒවල කලින් නම් මල් තිබ්බ. හැබැයි දැන් නම් ඒ මල් ඔක්කොම පාර වෙලා. ඔයාලා සීගිරි ගල නගින්න ගත්ත ටිකට් එකම තමයි සීගිරි කෞතුකාගාරය බලන්න යන්නත් පාවිච්චි කරන්න ඕනේ. හින්දා ඔයාලා සීගිරි ගල නගින්න ගත්ත ටිකට් එක නැති කරගන්න එපා. මොකද නැත්තම් ඔයාලට අයෙත් අලුතෙන් ටිකට් එකක් ගන්න වෙයි. ඔන්න එහෙනම් අපි හැමෝම කෞතුකාගාරයෙන් එළියට ආවා. මට ඇතුලේ කෞතුකාගාරය ඇතුලේ මුකුත් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද ඇතුලට කැමරා අරගෙන යන්න තහනම් හින්දා. කෞතුකාගාරයෙන් එළියට ආවම ඔයාලට මේ වගේ පුංචි මාළු පැටව දාපු පුංචි ටැංකි බලා ගන්න පුළුවන්. ඒ හින්දා කෞතුකාගාරයේ වටේ හරිම සීතලයි වගේම හරිම ලස්සනයි. හරිම මහන්සියෙන් ඉන්නේ මෙයාලා. එයාලට බඩගිනිලු. මොකද කරන්නේ? පේනවනේ හතර වටේ කැලේ. කන්න දෙන්න දෙයක් නැහැ. මෙතනින් ඔයාලා ටිකටම ගියොත් ඔයාලට පොඩි කඩවල ටිකක් හොයාගන්න පුළුවන්. අපි වගේ පොඩි කෑම ඔයාලටත් කන්න පුළුවන්. ආපහු ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් බයි බයි.